මට දෙයක් කියන්න හිතුණා. අපි කවිරු පොතා ඉන්නවද? කවිරු පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට. මොකද මේ කලාව කියන දේ මේ දරුවන්ට පොන්චි කාලේ ඉඳලම අපි දෙන්න ඕන. හැම වෙලාවෙම සංවේදී මිනිස්සෙක් බිහි කරන්න මේ කලාවට හැකියාව ලැබෙනවා. පොතපතේ අකුරු අධ්‍යාපනය පමණක් නෙවෙයි. කලාකරුවෙකුට පුළුවන් මේ මුළු ලෝකෙම වෙනස් කරන්න. මම දකින්න දෙයක් තමයි මට එක ප්‍රශ්නයක් අහන්න හිතුණා. කොහොම ඉන්න? අර දරුවෝ ටිකක් වෙහෙස නිවා ගන්න. සර් කොලෙස්ටරෝල් තියනවද? නෑ කොලෙස්ටරෝල් නෑ. සුගර් තියනවද? නෑ. ඒකට හේතුවක් තමයි මොකක්ද මේ? නර්තනාංග පුරුදු පුහුණු කරලා ඇඟ වේසවා තමන්ගේ මේ ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කරනකොට ඇඟේ තියෙන ලෙඩ දුක් සියල්ලම පහව යනවා. අපි මේ දරුවන් තුලින් දරුවන්ට රැකියාවක් වෘත්තියක් වටිනාකමක් ලැබෙනවා තමයි. ගැහැණු දරුවෙකුට හොඳම වටිනාකම තමයි ගුරු වෘත්තියේ නර්තන ගුරු ආචාර්යතුමයක් වෙනකොට තමන්ගේ ළඟ ඉස්කෝලේට යන්න පුළුවන්. ඊට පස්සේ අවසර ටියුෂන් ක්ලාස් එකක් දෙන්න පුළුවන්. මේ ඉන්නේ මගේ පොන්චි පුතා. තාම පළවෙනි වසරේ ඉන්නේ. මම අම්මට කිව්වා මෙයා තමයි මේ ක්ලාස් එකේ ඉන්න බාලම කෙනා. මයි පුතේ ඉගෙන ගන්නවා වගේම ඔය නැටුම් ක්ලාස් එකට යන්න ඕනේ. මෙයා සර්ත් එක්ක ඇවිල්ලා යාළුවොත් එක්ක මේ ඇලේ පිනුම් ගහනවා. මම ඒකට හරි කැමතියි. මේ දරුවට ඒ නිදහස දෙන්න ඕනේ. මම ගැන මේ වටිනාකමක් ගන්නවත් එහෙම නෙවෙයි. මේ දරුවට මේ අවස්ථාව දෙන්න. සින්දුවක් ගහන්න, කැරෝබේ එක දාලා සින්දුවක් කියන්න, විනෝද වෙන්න. අර මේසෙට තට්ටුවක් දාලා තමන්ගේ තාලය හොයාගන්න ඒ අවස්ථාව දෙන්න ඕන. එතකොට තමයි දරුවෝ සමාජයේ අර චණ්ඩි කියලා හිතන අය බිහි වෙන්නේ නැහැ. මේ දරුවට පුංචිම දෙයක් ඇති සමහරවිට දුක හිතෙන්න. එයා මේ කලාවත් එක්ක බඳ වෙලා ඉන්න නිසා. තාමත් මේ සර්ගේ ක්ලාස් එකේ මෙයා ඉන්න. මෙයා තමයි පොඩි මේ කෙනා. ඉතින් දැන් ඉන්නේ පළවෙනි ශ්‍රේණියේ. දැන් ඊළඟට දෙක වසරට යනවා. මේ පුංචිම සන්දි තමයි මම පන්තියට බාර දුන්නේ. එහෙම පුළුවන් නම් ඔබේ දරුවා සිඳුරංග කලායතනෙ වෙනුවෙන් බාර දෙන්න. මොකද හොඳ මඟ පෙන්වීමක් තියෙනවා, හොඳ අධ්‍යාපනික දැනුමක් දෙනවා නර්තනාංගිතුම. ඔව්. ඔව් ඇත්තටම මේ චූටි ළමයෙක් දීලා මෙයාව හදන්න ගියපුවාම අර ලක්ෂපතිගේ අර මහත්තයා කියන කතාව තමයි. ගල් වගේ ළමයි, මල් වගේ ළමයි නේද? එහෙම වෙන් කරන්න බෑ කවදාවත්. එයාලා යන පාරේ එයාලට යන්න දීලා අපි පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. නේද කවුද? ඔව් එතකොට තමයි මේ ගමනේ එයා යන්නේ. එයා යන පාරයි අපි අඳුර ගන්න ඕනේ. ඉතින් මේ මගේ ශාස්ත්‍රයේ හැටියට මම මගේ ළමයිව අඳුර ගන්න ඉතින් අපේ ගුරුවරුන්ගේ ගුරුහරුකම්ම තමයි නැවතත් කියන්න වෙන්නේ. එතෙන්ටම තමයි ආපහු මුලට යන්නේ. මේ එතනින් ආපු ගමන තමයි මේ අපිත් පොඩි උන් ටික හදාගෙන යන්නේ. අපි මඟ පෙන්නනවා විතරයි. අර වතුර පෙන්නනවා හොවන්න බෑ. හැබැයි නියම තැන වතුර පෙන්නන්නේ පිරිසිදු වතුර ටික. ඒක පුළුවන් උපරිමයෙන්. බොහොම ස්තුතියි අත්පල සන්නාදයක් ලබා දෙමු අපි සර්ට. ඉතින් බොහොම ස්තුතියි. අම්මා තාත්තගේ ඇස්වල තියෙන සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඒ නිසා ඒ සතුට කවදාවත් අර මම මුලින් කිව්වා වගේ නැති කර දාන්න එපා. ඔයාලා වෙනුවෙන් අනේක දුක් ගැහැට විඳලා කැපකිරීම කරලා මම අර මුලදී කිව්වා වගේ ඔය ඇඳුම් කට්ටලේ විස්තට්ටුව ගන්න විශාල කැපකිරීමක් කළා තමයි ඔයාලට ওই වටිනාකම අරන් දෙන්න ආදරණීය අම්මයි තාත්තයි උත්සාහ ගත්තේ. ඒ වෙනුවෙන් වටිනාකමක් ලබා දෙන්න ඕනේ. වැඩසටහන තුළ තවත් අපිට
හොඳයි. ආදරණීය අම්මගේ තාත්තගේ අතට පළමුව අම්මගේ අතට බුලත් තේලා වන්දනා කරන්න. නැගිටලා අම්මා දිහා බලාගෙන දුවල පුතන් හැමෝම ওই විදියට ඉන්නකො අපි කවි ගායනාවක් ඉදිරිපත් කරලා ආදර පවිදෙන් ආශිර්වාද ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. දසමාසයක් දුක් විඳමා හැදුවම් මයි පුතේ දුවේ වටිනාකමක් දෙන්න ඕනේ. ඔය ඇස් වලින් කඩා හැලෙන කඳුළු වලට ඔබ වටිනාකමක් දෙන්න ඕන. අද ඉඳන් අදිටන් කරගන්න ඕන. දැන් තාත්තා එන්න ඉස්සරහට තාත්තා වෙනුවෙන් බුලත් අත දෙන්න. ගියා ඈත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලොත් දුන්නු පියා මේ ආකාර සැපතාක් මට දුන්නු පියා බුදුන් දැක නිවන්
දකිනවා මාගේ පියා උද්දිඛාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තඛං රාජමත්ජං සුපතිතං පීතුපදං හොඳයි නැගිටින්න පොතේ දරුවගේ හිසාත ගාලා ආශිර්වාද කරන්න අද සිට අදිටන් කරගන්න ඕනේ තාත්තගේ ඔය හදවතින් වැටෙන කඳුළු වලට ඔබ වටිනාකමක් දෙන්න ඕන දුවේ පුතේ හොඳ දරුවෙකු වෙලා තාත්තගේ අම්මගේ ඇස්වල කඳුළු නිවන්න ඕන තාත්තලා අම්මලා ඔහොම මෙන්න අපි ආරාධනා කරමු ගුරු වන්දනාව වෙනුවෙන් දෙමුතු සර්ට වගේම වාසනා ටීචර් ඉදිරියට යන්න දැන් දුවල පුතාලා බුලත් තුරලා අරගෙන සර් දිහා වගේම ටීචර් දිහා බලාගෙන හැරෙන්න. හොඳයි. අපි හැමනම් ගාථා කියලා ආශිර්වාද ලබන්න තමයි මෙතන සිට සූදානම් වෙන්නේ. ඒ ආශිර්වාදය දුර ඉඳන් සර් වගේම ටීචර් ඔබට ආශිර්වාද කරනවා. පුතේ බුලත් තුරලා අරගෙන වැඳ ගන්න. ඕවාද සිප්පදානේන සික්ඛාපේති මමංගරු සගලලේන චිත්තේන අහං වන්දාමි තංගරු ඕවාසිප්පීමෙන මහිත්මවන පේමෙන ඇදුරු හද බැතියෙන වන්දිමි ගරුසිත පෙරටු කරගෙන උදෑසන තිබුණු සතුට කොහෙදෝ තැනක සංගවලා සංවේදී වෙලා හැම හමුවීමක් ළඟම වෙන්නේමක් තියෙන කාරණාවට හොඳම නිදසුනක්. ගුරුහරුකම් දුන්න ආදමේ දරුවන් තව පුංචි කාලයක් සිඳුරංග කලායතනයේ ඒවි. ඇවිත් ඔවුන්ගේ අනාගතය සොයාගෙන යන්න යාවි. ඊට පස්සේ අලුත් අය ආයේ සිඳුරංග කලායතනය වෙත ඒවි. මේ හමුවීම මේ වෙන්නේ කෙතරම්නම් දුක් බරද. අපි ගෞරවණීයව ආරාධනා කරන ඊළඟ අවස්ථාව මේ දරුවන් ඉදිරියේ රැඳී සිටිද්දී මේ නෑදෑ පිරිස මේ දරුවන් වෙනුවෙන් ඇවිල්ලා කතා කරන්න අවස්ථාවක් උදා කරගන්න තුරු රැඳී සිටියා. ඒ අවස්ථාව උදා කර දෙන්න අපි ගෞරවණීයව ආරාධනා කරනවා. එන්නකෝ මේ දරුවන්ගේ නෑදෑයින්ට මේ දරුවන් ළඟට ඇවිල්ලා කතා බහ කරන්න අවස්ථාවක් දෙනවා. ඔය සමහර විට තෑගි භෝග දීලත් ඇති, සමහර විට දෙන්න ඉන්නවත් ඇති, දුර පළාතෙන් ඉන්න අය තෑගි භෝග දීලා ගිහිල්ලත් ඇති. හැබැයි තෑගි භෝග දුන්නා කියලා ගැටලුවක් නැහැ. මේ දරුවෝ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න, ආශිර්වාද කරන්න, වදින්න පුදන්න පුංචි අවස්ථාවක් දෙනවා. හැමෝම කලබල නොකර හිමින් සිරු ඇවිල්ලා මේ දරුවන් ළඟට ඇවිල්ලා කතා කරන්න. එන්න. නේද? පිරිසට ගෞරවණීයව ආරාධනා කරනවා. ඒ වගේම පවුල කියන තැන ශක්තිමත් වෙන්නේ දුවේ පුතේ ඔබේ අම්මගේ තාත්තගේ තියෙන ඒ පවුලේ තියෙන බැඳීම් එක බලන්න.
ඔබේ මාමා ආච්චි සීයා නැන්ද මාමා අයියා අක්කා නංගි මල්ලි අද හරි වටිනා කියන වර්ණවත් දවසක්. ඒ සාර්ථක කරගන්නට ඔබ ඇවිල්ලා ඉන්නවා. අර තෑගි භෝග දුන්නා වුණත් කමක් නැහැ. ගැටලුවක් නැහැ. ඔබේ දරුවන්ට වඳින්න පුදන්න අවස්ථාවක් තිබුණ නැහැ. හිමින් සිරු ඇවිල්ලා මේ දරුවන් වෙනුවෙන් ඇගෙහිම දෙන්න. හොඳට මතක තියාගන්න. අක්කේ කුඩේ කාගෙන් දුන්න ගත්තේ? කුඩේ හේතුවක් කියලා. කුඩේ කාගෙන් දුන්න ගත්තේ? ඒ වගේම මේ කටයුත්තෙන් අනතුරුව ශිල්ප සතර ලබා දුන්න ගුරුවරුන් වෙනුවෙන් ඉස්සර කාලේ ඉඳලා පැවතෙන පිළිවෙත් තිබෙනවා. ඒ තමයි තෑගි භෝග දීලා ගුරු පඬුරු දීලා මේ ගුරුවරුන් වෙනුවෙන් වටිනාකම ලබා දීම. ඒ නිසා අද දවසේ ඔබ මේ කටයුත්ත විරවලා ආදරණීය දෙමාපියනේ ඔබේ දරුවත් එක්ක ඔබේ අම්මා තාත්තත් එක්ක යන්න කලින් මේ ධර්මශාලා ගොඩනැගිල්ලේ ටීචර් වගේම සර් ඇඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් ඇවිල්ලා අර පූජා වට්ටිය අරගෙන ඇවිල්ලා ඔබ දරුවන් වෙනුවෙන් ලබා දෙන යම් කිසි දෙයක් වේද එයත් ලබා දෙන්නට අවස්ථාවක් ලබා දෙනවා ආදරණීය ගුරුතුමිය සහ සර් වෙනුවෙන් මේ කටයුත්තෙන් අනතුරු ඔබේ අවස්ථාව උදා කරගන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා දරුවන්ට ඇගීම ලබා දෙන්න. ඉතින් මේ කටයුත්තෙන් අනතුරු අපි වැඩසටහනේ අවසානයේ දක්වා අපි යන්න යනවා. පොදුවේ ගත්කල සුබියත් මගේ හැදින්ම සිදු කළ මේ කටයුත්ත නිමා කරන සූදානම් වෙනවා. විශේෂයෙන් විහාරස්ථානය ඕමානගොල්ල ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වන්දනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේ අපි ගෞරවනීය නායක හම්දුරන් වහන්සේට අපගේ ගෞරවයේ නමස්කාරය පුද කරන්නේ. විශේෂයෙන් මතක් කරනවා මේ අමතර පන්ති පැවැත්වීම. ඉතින් මේ වගේම පුහුණු වීම කටයුතු සඳහා මේ විහාරස්ථාන පරිශ්‍රය ලබා දුන්නා. ඒ වගේම දායක සභාවට ගරු සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට සිදුරංග කලායතනයේ ටීචර් වගේම සර්ගේ ගෞරවනීය සුපිය මේ අවසරදී පිරිනම ලබනවා. ඒ වගේම පුහුණු වීම සඳහා මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා බෙරවාදන ශිල්පීන් සම්බන්ධ වන අපගේ සුපිය ප්‍රණාමයේ ගෞරව පුදකන සෙක්ෂන් සවුන්ඩ්ස් ආයතනය අධිපතිතුමන්ට අපගේ ස්තුතිය ගෞරව පුද කරනවා. චාරිත්‍ර සිදු කළ දුන්න අපි සුනිල් චෛවිර ගුරුතුමන් මෙහෙවින්නේ සුදු ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අපේ ධනුෂ්ක ශිල්පියාට චාරිත්‍ර සිදු කිරීම වෙනුවෙන් අපගේ ස්තුතිය ගෞරව පුද කරනවා. ඒ වගේම සුගන්ධි මහත්මිය ඔබතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අනේක වාරයක් විසඳේ ඊළඟ අවුරුද්දෙත් මේ වගේ කටයුතු සහග දෙන්න කියන ආදරණීය ඉල්ලීම එකතු කරනවා. ආගිය තෑගි භෝග දුන්න නෑදෑ පිරිසට අනේක වාරයක් විසඳේ. ඒ වගේම සර් සහ ටීචර් වෙනුවෙන් ආරාධනා කුටි හදලා දුන්න චන්ද්‍රකාන්ති මහත්මිය වගේම ආදරණීය දෙමාපියන් සියලු දෙනාටමත් අනේක වාරයක් විසඳුමත් වෙනවා. විශේෂ තෑග්ගක් තිබෙනවා. ඔමාරගොල්ල සිදුරංග කලායතනයේ පවත්වාගෙන යාම සඳහා තමයි ඉඩමෙන් කොටසක් ලබා දී අප දරුවන් වෙනුවෙන් දැක් වූ සහයෝගයෙන් උපකාර ආදරණීය සුගන්ධි මහත්මියට සහ චන්දන මහත්මයාට බෙහෙවින් ස්තුතිය ලෙස මෙම තිල්නය පුද කරන ඔබ දෙපළට ගොඩාක් ස්තුතියි. මිට ආදරණීය දෙමාපියන් සුගන්ධි මහත්මිය වගේම චන්දන මහත්මයාට එන්න කියලා කියන වේදිකාව අභියසට ඒ වගේම හිටපු ආදිශිෂ්‍ය දරුවන් ඒ සියලු දෙනාටම බෙර වාදනය ඒ වගේම අනිකුත් කලා නිර්මාණ
සඳහා දායකත්වය ලබා දුන්න අදිශ්‍ය දරුවන්ට අපගේ ස්තුතිය ගෞරව පුද කරනවා. ඒ වගේම අපේ කැමරා ශිල්පීන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ කටයුත්ත වෙනුවෙන් සහාය දක්වුවාට. හොඳයි. පූජා වට්ටිය රැගෙන ආදරණීය දෙමාපියන් දරුවන් එක්ක ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන්න මේ ආසන තුල අවසන් අදිරේ ඉන්නේ අපි සහායයක් දෙන්න. ඔව් කියන්න. තෑගි භෝග බලාගෙන අපි මේ කටයුතුට සහාය දුන්නේ නැහැ කියන. හැබැයි මේ දෙමාපියන් සතුටින් දෙන දේ බාර ගන්නම වෙනවා. ඔයගොල්ලෝ ගොඩක් පින් කරලා තියෙනවා ඈ. හරි. අපේ නිවසට ඇවිල්ලා මාත් එක්ක ඒ වෙලාවකට නෑදෑයෝ වගේ සහෝදරයෝ වගේ ඇත්තටම ගොඩාක් මේ කියන්නේ හැම පැත්තෙම වෙනවා. ඉතින් දැන් මාත් එක්ක ගොඩාක් හිතවත් වෙලා ඉන්නවා. ඉතින් ඉදිරියටත් අපේ සිදුරංග කලායතනයේට දුව දරුවන් නැවලා මේ වගේ දක්ෂතාවයන් මේ දැක ගන්න ඔයාලගේ දරුවන් අපේ සිදුරංග කලායතනයට සහභාගී කරවන්න කියලා මම කියනවා. ඒ වගේම අපේ ආදරණීය ටීචර්ස්ට ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොම සුදී මට සුගත් මේ අතීතේ මතක් වුණා. ඔව් මම ඉස්සරෝම මයික් එක ගන්නකොට සුගන්දී මායි තමයි පන්සලේ භක්ති ගීත වැඩසටහන මෙහෙව්වේ. මම එතකොට ජනප්‍රිය නෑ. සුදී වාගේ හඬ තාමත් ඒ වගේමයි තරුණයි. ඉතින් සුබ පැතුම් එකතු කරන හදවතින් බොහොම ස්තුතියි. අර පූජා වට්ටිය අරගෙන ඇවිල්ලා මේ අම්මා තාත්තා චුට්ටක් ඉස්සරහින් වාඩි වෙන්න. අපි වැඩසටහනේ අවසාන කෙලවර දක්වා දැන් ඇවිල්ලා තියෙන්නේ. සහායයක් දෙන්න. බොහොම ස්තුතියි. ඉතින් එහෙමනම් මට තවත් වැඩසටහනකට යන්න තිබෙන නිසා අපිටත් වෙලා යන්න අවසරයි. ඉතින් දරුවන් වෙනුවෙන් ආවේ දෙමාපියන් වෙනුවෙන් ආවේ. ඒකලින් පොඩවත් අහක දාන්නේ. ඉතින් බොහොම ස්තුතියි. මම වෙනුවෙන් ආරාධනාවක් දුන්නාට දෙවිසෝ වගේම පාස්ලමිස්ට ආයි දවසකදී හම්බ වෙමු. දරුවනේ මතකයිද අම්මා තාත්තගේ බලාපොරොත්තු අනිවාර්යෙන් ඉටු කරන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ සතුටු වෙන්නේ. ඉතින් එහෙමනම් රැඳිලා බැඳිලා ඔබත් මගෙත් එක්ක දඩමඩු වෙලා මම ආදරණීය සතුටක් එකතු කරලා මේ වර්ණවත් අභිමානවත් උත්සවයට වටිනාකම් එකතු කළ ආදරණීය දෙමාපියන්ට දරුවන්ට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමගන යන්නම්. ඉතින් ආයෙ දවසක හමු වෙන්නම්. ඔබට ලෙන්ගතුමා සරා මඩහපොළ සූදි මොයිස්